ආයේ කවදාවත් තාත්තා පුරුෂිටියෙන්නේ නැහැ. ඔයාගේ තාත්තට ආයේ පුරුෂිටියෙන්න බැරි වෙයි. ඔයාගේ තාත්තා ගාව සල්ලි නැහැ. කවදා හරි තාත්තට සල්ලි ලැබුණු දාට තාත්තා ඇතිතරම් පුරුෂිටියකට ගිහිල්ලා බඩු ගන්න දීලා වාඩි වෙලා ඉඳී. මම දන්නවා බඩගින්න මොනතරම් අමාරුද. මම කන්න නැතුව හිඟා කාලා තියෙනවා. ඒ ලොකු දුව බඩේ දිස්සි සදුලානිට එයාට මාස 6ක් බඩේ තියදී අපිට කන්න නැතුව දවස් ගාණක් නොකා ඉඳලා මං සරමක් ඇඳගෙන පොළොන්නරු ටවුමේ රුපියල් 60ක් හිඟා කෑවා. මගේ භාර්යාව මගෙන් ඇහුවා මං ගැන හිතන්න එපා. මගේ බඩේ ඉන්න දරුවා ගැන හිතන්න. වෙලාවක ඇහුවා මං ආවේ බත් පැකට් එකක් කන්න දෙන්න බැරි ස්වාමියෙක් එක්කද. මම මගේ ඩෙන්ටිටි එක දීලා එලෝල් රොටියක් ණයට ඉල්ලලා තියෙනවා. අඩගින්න කියන එක මොනතරම් අමාරුද කියලා මම දන්නවා. මගේ දරුවෝ කන්න නැතුව ඉන්නකොට මගේ දරුවන්ට මම පරිප්පුයි බති අනලා මුළු පවුලටම කවලා මගේ බිරිඳට දරුවන්ට ඔක්කොටම කවලා මම කියනවා මම කෑව කියලා වතුර බීලා මම නිදාගත්ත වාර ගණන් අනන්ත තිබුණා. මගේ දරුවා දවසක් ඇපල් ගෙඩියක් ඉල්ලලා පාරේ යද්දි දරු දෙන්නෙක් හිටියා. එතකොට ළඟම තිබුණේ එක ඇපල් ගෙඩියක් ගන්න රුපියල් 15ක් විතරයි. 15 දීලා ඇපල් ගෙඩි දෙකක් ඉල්ලුවා. ඇපල් මුදලාලි මට කිව්වා පිස්සුද මිනිස්සයෝ 15යි ඇපල් ගෙඩියක් පාරයිනේ. මගේ ඇස්වල කඳුළු පිරුණා. මම වාහනේට ආම කට්ටිය හයි ඔයාට වාහනයක් තිබුණේ ඇපල් ගන්න තිබුණේ නැහැ. නෑ මට තෑගි හම්බුණා යසසිරි බේක් හවුස් එකෙන් වාහනයක් එක. ඉතින් මම ඇවිල්ලා මගේ ලොකු දුවට කිව්වා නංගිට භාගයක් දීලා ඔයා භාගයක් කන්න කියලා. මගේ ළමයිට තේරෙන්නේ නැහැ. තිමිරි කිව්වා මට එකක් ඕනේ කියලා. මම තාත්තා කෙනෙක්. මට වාවන්න බෑ. මං ගියා ආයේ අපල් කාර්යය ගාවට. මං කිව්වා මේ වාහනේ මගේ නෙමෙයි. මට තෑගි දීපියා. මගේ දරු දෙන්න මඩනවා. මම ඔයාට ආයේ අපල් ගෙඩියක සල්ලි දෙන්න. මං තාත්තා කෙනෙක් විදිහට තව අපල් ගෙඩියක් ඉල්ලනවා. බලන් ඉඳලා මට අපල් ගෙඩියක් දුන්නා. සල්ලි ඕනේ අරන් යන්න කිව්වා. මගේ දරුවෝ දෙන්න කෑවා ඒගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ. සිස්ස කට වහගෙන ඇස්වල කඳුළු පුරෝගෙනම ගියා අපි කුරුණෑගල පැත්තට යමින් සිටියා. මම පොළොන්නට කතා නොකර ගියා. දවසක් කාගෙල් පුරුෂිටියකට ගිහිල්ලා බබාලා වාහනේ තියලා යන්න බෑ. පොඩි නිසා. අර දෙන්නම අඬන්න පටන් ගත්තා. පුරුෂිටියේ තියෙන දේවල් ඉල්ල. මගේ අතේ තිබුණේ ගෙදරට කන්න බඩු ටිකක් ගන්න විතරයි. මේ දෙන්න අඬනවා. මං බඩු ගන්න එක පැත්තකට තියලා ඒ අතේ තියෙන සල්ලි වලින් ඒ දෙන්නගේ දේවල් අරන් දුන්නා. අරන් ගිහලා මං එළියට කිව්වා ආයේ කවදාවත් තාත්තා පුරුෂිටියෙන්නේ නැහැ. ඔයාගේ තාත්තට ආයේ පුරුෂිටියෙන්න බැරි වෙයි. අපි අද තමයි අන්තිමට පුරුෂිටියෙන් දවස. ආයේ තාත්තට පුරුෂිටියක් දැක්කම අරන් එපා. ඔයාගේ තාත්තා ගාව සල්ලි නැහැ. කවදා හරි තාත්තට සල්ලි ලැබුණු දාට තාත්තා ඇතිතරම් පුරුෂිටියකට ගිහිල්ලා බඩු ගන්න දීලා වාඩි වෙලා ඉඳී. මම දන්නවා දරුවන්ගේ ආසාව. හැබැයි මගේ ඉලක්කයක් තිබුණා. කවදා හරි ලංකාවට කන්න දෙනවා. කවදා හරි උගන්නපු නැති දෙමව්පියන්ගේ දරුවන්ට උගන්නනවා. කවදා හරි මාව හොයාගෙන එන අයට හොඳට බඩ පිරෙන්න කන්න දීලා හරි. මිනිස්සු මාව තේරුම් ගත්තත් නොගත්තත් මට ප්‍රශ්නයක්. අපි ඊට පස්සේ පුරුෂිටින් බඩු ගත්තේ නැහැ. අපි ගොඩාක් දුෂ්කර ජීවිතයක් ගත කළා. ඒත් මම දෙවියන් වහන්සේට ගොඩක් විශ්වාසවත්. මම කවදාවත් මගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් සටන් කරලා නැහැ. කවුරු හරි කෙනෙක් මට චෝදනා කළොත් මම ඒ චෝදනාවත් එක්ක කවදාවත් අද වෙනකන් නිවැරදිකම ඔප්පු කරන්න ගිහිල්ලා නැහැ. මම මේම හිතනවා හැමදාම. දෙවියන් වහන්සේ දන්නේ නැතුව මුකුත් වෙන්නේ නැහැ. මට වැදගත් මගේ හෘද සාක්ෂියට අවංක වෙලා ආත්මයත් එක්ක ජීවත් වීම විතරයි.